රෝල්ස් රොයිස් රථයක් යන්නේ නිකම්ම වාහනයක් නෙවෙයි. එය ලොව සුපිරිම ධනවතුන්ගේ සහ ප්‍රභූන්ගේ තත්ත්වය පෙන්눔 කරන කලාවක සහ ඉංජිනේරු විද්‍යාවේ සංකලනයක්. ලෝකේ ඕනම කෙනෙක් සිහින දකින ලොව සුපිරිම ධනවතුන්ගේ සහ රජවරුන්ගේ ගරාජ් හැඩ කරන ලොව මිල අධිකම වාහනය මොකක්ද කියලා ඇහුවොත් කාටත් මතක් වෙන්නේ එකම එක නමයි. ඒ තමයි රෝල්ස් රොයිස්. රෝල්ස් රොයිස් රථයක් මිලදී ගන්නවා කියන්නේ වාහනයක් ගන්නවට වඩා වැඩි දෙයක්. අද අපි කතා කරන්නේ මේ ලෝකප්‍රකට සුපිරි රථයේ නිෂ්පාදන රහස් සහ එහි තියෙන සුවිශේෂිතා ගැනයි. මේ සුපිරි ගමන ආරම්භ වුණේ 1904 වසරේදී. චාල්ස් රෝල්ස් සහ හෙන්රි රොයිස් කියන දෙදෙනාගේ හමුවීමෙන් තමයි මේ රෝල්ස් රොයිස් සන්නාමේ බිහි වුණේ. ඔවුන්ගේ අරමුණ වුණේ ලෝකයේ තියෙන හොඳම සහ නිහඬම මෝටර රථය නිෂ්පාදනය කරන එකයි. රෝල්ස් රොයිස් රථයක් අනෙක් වාහනවලින් වෙන්වන්නේ කරුණු කිහිපයක් නිසායි. හෑන්ඩ් බිල්ඩ්, ඒ කියන්නේ අතින් නිම කිරීම. රෝල්ස් රොයිස් රථයක් එකලස් කරන්නේ රොබෝවරුන් යොදාගෙන නෙවෙයි. එහි බොහෝ කොටස් ඉතාමත් සූක්ෂම ලෙස මිනිස් දෑතින්මයි නිර්මාණය කරන්නේ. ද පේන්ට්, සායම් වර්ග. එක වාහනයක් පාට කරන්න විතරක් සායම් කිලෝග්‍රෑම් 45ක් විතර වැය වෙනවා. මෙහි වර්ණ මාලාවන් 44,000කට වඩා තියෙනවා. ද කෝච් ලයින්, එහෙම නැත්නම් පැති ඉර. වාහනයේ දෙපස ඇඳ ඇති සිහින් රේඛාව අඳින්නේ එකම එක පුද්ගලයෙක් විසින් පමණයි. ඔහු එය අතින්ම අඳින්නේ කිසිදු වැරදීමකින් තොරවයි. ස්පිරිට් ඔෆ් එක්ස්ටසි. වාහනයේ ඉදිරිපස ඇති කුඩා පිළිමය. මෙය රෝල්ස් රොයිස් රථයක අනන්‍යතාවයයි. වාහනයේ බහලේ දෙස බැලූ විට ඔබට පෙනෙන්නේ තරු පිරුණු අහසක්. මෙය නිර්මාණය කිරීමට කුඩා LED බල්බ 10කට වඩා අතින් සවි කරනවා. රෝල්ස් රොයිස් රථයක් ඇතුළත ඉන්න කෙනෙකුට පිටත කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. එය සම්පූර්ණයෙන්ම නිහඬයි. වාහනයේ ඇතුළත ශබ්දය පාලනය කරන්න පමණක් කිලෝග්‍රෑම් 100කට වඩා වැඩි ශබ්ද පරිවාරක ද්‍රව්‍ය යොදා ගන්නවා. රෝල්ස් රොයිස් රථයක් මිලදී ගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මේ මිල ගණන් ආරම්භ වෙන්නේ ඩොලර් ලක්ෂ ගණනකින්. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 10-15 සිට ඉහළට මිල ගණන් නියම වෙනවා. විශේෂත්වය තමයි ඔබට අවශ්‍ය ඕනෑම විදිහකට මේ වාහනය නිර්මාණය කරගන්න පුළුවන් වීම. ඔබ දන්නවාද රෝල්ස් රොයිස් රථයක් පදවන රියදුරුක වීමත් ලෙහෙසි වැඩක් නෙවෙයි. ඔවුන්ට විශේෂ පුහුණුවක් ලැබෙනවා වාහනය නවත්වන විට ඇතුලේ ඉන්න කෙනෙක් අතේ තියෙන වතුර වීදුරුවක්වත් නොසෙල්ලන විදිහට නතර කරන්න. ඒ වගේම ඔවුන් හිමිකරුගේ රහස්‍යභාවය රකින්න නීතිමය වශයෙන් පවා බැඳී සිටිනවා. රෝල්ස් රොයිස් රථයක් සහ එහි රියදුරු අතර තියෙන්නේ ඉතාමත් විශේෂ සහ වෘත්තීමය බැඳීමක්. රෝල්ස් රොයිස් සමාගම පවා විශ්වාස කරන්නේ ඔවුන්ගේ රථයක නියම අත්දැකීම විඳින්න නම් රියදුරකු සිටිය යුතු බවයි. රෝල්ස් රොයිස් රියදුරන් සාමාන්‍යයෙන් සුදු අත්වැසුන් පැළඳ සිටිනවා. මෙහි ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. වාහනේ අභ්‍යන්තරයේ ඇති ඉතා මිල අධික ලීසා ලෙදර් මත ඇඟිලි සලකුණු පතිතවීම වැළැක්වීම, හිමිකරුට ලබා දෙන අතිශය ගෞරවනීය සේවාව ප්‍රදර්ශනය කිරීම. රෝල්ස් රොයිස් සමාගම විසින්ම රියදුරන් සඳහා විශේෂ පුහුණු පාඨමාලා පවත්වනු ලබනවා. සුමට ධාවනය, ස්මූත් ඩ්‍රයිවිං. වාහනේ පණගන්වන විට හෝ නවත්වන විට ඇතුලේ සිටින අයට එය නොදැනෙන තරම් සුමටව කිරීමට ඔවුන් පුහුණු වෙනවා. මෙය ෂැම්පේන් ස්ටොප් ලෙස හඳුන්වනවා. එනම් වාහනේ නවත්වන විට වීදුරුවක ඇති ෂැම්පේන් බිඳුවක්වත් නොහැලෙන ලෙස නවත්වීමයි. ආචාර ධර්ම. දොර විවෘත කරන ආකාරය, කුඩය අල්ලාගෙන සිටින ආකාරය සහ හිමිකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන ආකාරය මෙහිදී උගන්වනු ලබනවා. වාහනය නිර්මාණය කිරීමේදී රියදුරුගේ පහසුව ගැනත් රෝල්ස් රොයිස් සැලකිලිමත් වෙනවා. ඩෑෂ්බෝඩ් එකේ සරල බව. රියදුරට පාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකිවන පරිදි ඩෑෂ්බෝඩ් එක ඉතාමත් සරලව සහ පැහැදිලිව නිර්මාණය කළා තියෙනවා. හයි සීටින් පොසිෂන්. රියදුරට පාරේ අවට හොඳින් පෙනෙන පරිදි අසුන උසින් සකස් කරලා තියෙනවා. රෝල්ස් රොයිස් රථයේ දොර ඇතුළත විශේෂිත කුඩයක් සඟවා තිබෙනවා. වැසි දිනකදී හිමිකරු වාහනෙන් බසින විට රියදුරු වහාම එම කුඩයගෙන හිමිකරු තෙමීමට නොදී ආවරණය කළ යුතුයි. මෙය රෝල්ස් රොයිස් රියදුරකුගේ ප්‍රධාන වගකීමක් ලෙස සැලකෙනවා. ඉතින් රෝල්ස් රොයිස් කියන්නේ හුදෙක් ගමන් යන වාහනයක් නෙවෙයි. එය පරම්පරා ගණනාවක උරුමයක් සහ ගෞරවයක්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.